Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ night study vlog එකක්. ඉතින් ගොඩක් දෙනෙක් WhatsApp channel එකේ vote කරලා තිබ්බේ night study vlog එකක් අරගෙන ඉන්න කියලා. ඔන්න ඉතින් අද අරගෙන ආවා. එහෙනම් අපි ඉක්මනටම vlog එක බලන්න යමු. ඔන්න ඉතින් අද මම තෝරගත්ත එක විෂයක් විතරක් පාඩම් කරන්න. ඉතින් අද මම පාඩම් කරන්න හදන්නේ ඉතිහාසය. ඉතින් මට ඉතිහාසයේ ෂෝට් නෝට් එකක් හම්බුණා. ඇත්තටම මේක ගොඩක් ලේසි. වැදගත් කරුණු ටික විතරක් එක තැනක තිබ්බහම පාඩම් කරන්න ලේසියිනේ. ඉතින් මම දැන් කරන්නේ මගේ පොතේ ඉතිහාසයේ ෂෝට් නෝට් එක ලියා ගන්න එක. ඊට පස්සේ තමයි මම පාඩම් කරන්න ගන්නේ. ඉතින් පළවෙනි පාඩම නම් චුට්ටක් විතර දිගයි. ඉතින් කරුණු ගොඩක් තියෙනවා මතක තියාගන්න. ඉතින් කොලේ කාරි පොතක හරි ලියාගෙන පාඩම් කරන එක මම හිතනවා හොඳයි කියලා. ඉතින් ඔයා ඉතිහාසය පාඩම් කරන්නේ කොහොමද කියලාත් පොඩ්ඩක් ඉතින් කියාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක බලන 10 වසරේ මගේ යාළුවෙක් නම් ඔයත් අනිවාර්යයෙන්ම ඔයාට ඕනේ නම් ෂෝට් නෝට් එක පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතිහාසයේ ෂෝට් නෝට් එක ඕනේ කියලා මම WhatsApp channel එකේ දාලා තියන්නම්. ඉතින් ඔයා තාමත් මගේ WhatsApp channel එකට join වෙච්ච නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් කැමති අයට ගිහින් join වෙන්න. ඉතින් මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා මට හම්බෙන ෂෝට් නෝට් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයා මගේ වයසේ කෙනෙක් නම් ඔයාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා කෝකටත් join වෙලා ඉන්න. මට හම්බෙන ෂෝට් නෝට්ස් වගේ දේවල් මම WhatsApp channel එකට දානවා 10 වසරේ ඉන්න මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කියන්නත් බැරුණානේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳයි නම් like කරලා ඔයාලගේ අදහසත් පළවෙනි comment කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මම 9ට තමයි වැඩ ටික පටන් ගත්තේ. මට හිතුණා ඊට පස්සේ vlog එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා මම vlog එක පටන් ගද්දී ටයිම් ඔක්කොම තියලා පටන් ගද්දී 10:50යි. ඉතින් එතන ඉඳන් 12:50 වෙනකන් මම පාඩම් කරන්න ටයිම් දාගත්තා. ඉතින් චුටි නිදිමතවල් එනවා. ඉතින් වතුර ටිකක් බීලා පොඩි බ්‍රේක්ස් අරගෙන තමයි මම වැඩ ටික කරගෙන ගියේ. නැත්නම් ඉතින් කම්මැලිනේ. ඉතින් කියන්නකෝ ඔයාලා මගේ vlogs බලන්න කැමතිද? ඉස්සරහට මොන වගේ vlogsද ඕනේ කියලා. ඉතින් ඔන්න මම කලින් දාපු after school vlog එකේ කමෙන්ට්ස් ටිකක් කියවන්න හිතුවා. අපි බලමු ලස්සනම කමෙන්ට්ස් ටික කවුද දාලා තියෙන්නේ කියලා. ඒ නිසා අමතක නොකර ඔයාලත් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඊළඟට කියන vlog එකේ ලස්සන කමෙන්ට් තෝරලා අනිවාර්යයෙන්ම ඔයාලගේ නමත් එක්ක කියන්න හිතන් ඉන්නවා. එහෙනම් ඉතින් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාලට thank you so much. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාලට thank you so much. ඉතින් මේ කමෙන්ට් එක දාපු නංගි ඔයාලට thank you so much. ඉතින් මේ කමෙන්ට් එක දාපු bestie ඔයාලට thank you so much. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊළඟ vlog එකේ අනිවාර්යයෙන්ම ඔයාගේ කමෙන්ට් එකත් කියවනවා. අන්න ඉතින් දැන් නම් මම කතා කරන්නේ නැහැ. අපි වැඩ ටික ඉවර වෙලා පස්සේ කතා කරමු.
දැනට නම් වැඩ ටික ඉවරයි. ඉතින් දැන් මම ෂෝට් නෝට් එක ලියලා ඉවරයි. මම ලියුව ටික WhatsApp channel එකට දාලා තියන්නම්. ඉතින් ටිකක් විතර දිගයි ෂෝට් නෝට් එක නම්. හැබැයි මට තව ටිකක් ලියන්න තියෙනවා. මම ඒ ටිකත් ලියලා දාන්නද නැත්නම් දැන් ලියපු ටික දාන්නද කියලා කියන්නකෝ. මම කෝකටත් දාලා තියන්නම්. ඔයාලා ගිහින් බලන්න. ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye.